හෙලෝ කොහොමද ඉතින් ඔන්න අද මං අරගෙන එලා තියෙන්නේ අන්බොක්සින් එකක්. ඉතින් london.lk එකෙන් මගේ ස්ටුඩියෝ එක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරගන්න මම අයිටම්ස් තුනක් ඕඩර් කරා. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. london.lk ගැන කිව්වොත් ඔයාලට පුළුවන් වගේ කම්පියුටර් ස්ටුඩියෝ එකට ඕන කරන ඇක්සසරිස් ගොඩක් දේවල් එකේ තියෙනවා. මම මොනවද කියලා කියන්න යන්නේ. එතකොට මේකේ තියෙන සර්ප්‍රයිස් එක නෑනේ. මේ අවසානට මං කියන්න. ඒකේ කොකෝ පේමන්ට්ස් උත් තියෙනවා. ඔයාලට පුළුවන් ටක් ගාලා ගිහිල්ලා බලලා ඕන එකක් ඕඩර් කරගන්න. ඉතින් අපි යමු නේද අන්බොක්සින් එකට මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්න. අපි බලමු එහෙනම් පැකේජින් එකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන හදින්න තියෙන හදිස්සියට මට ආයෙ ඉතින් පීයක් ඔය ඉන්න බෑ. ටක් ගාලා මෙතන අහුණා කතුරක්. ඉතින් අපි මේකෙන් ඇදලා බලමු. unboxing ASMR. කෑලි ගොඩක් තියෙනවා. ඕකේ. ඉතින් ඔන්න පළවෙනියටම උඩින්ම ගත්තාම තියෙන්නේ sunset lamp. මම මේක ඕඩර් කරා. මේ තියෙන sunset lamp කියන එක. මෙන්න මේක පොඩ්ඩක් පිටිපස්සට සෙට් වෙන්න තියෙන අයිටම් එකක් තියෙන. මගේ බෑග් එකට පොඩ්ඩක් ඩල් ගතියක් මදි වගේ තියෙන නිසා මම මේක ඕඩර් කරගත්තා ඒකට. රයිට්. එතකොට මේ තියෙන්නේ මම ක්ලොක් එකක් ඕඩර් කරා. මේ තියෙන්නේ ක්ලොක් එකේ බොක්ස් එක. රයිට්. ඉතින් ආයෙ බලමු. රයිට්. ඉතින් ඊළඟට මේ තියෙන්නේ මොනිටර් ලයිට් එකක් ඕඩර් කරා. මෙන්න මේක තමයි මොනිටර් ලයිට් එක. ඉතින් අපි බලමු මේකත් හයි කරගෙන කොයි වගේද වෙන්නේ කියලා. ඉතින් ඔන්න මේ අයිටම්ස් තුන තමයි මම ඕඩර් කරගත්තේ. මොනිටර් ලයිට් එකයි, ඩිජිටල් ක්ලොක් එකයි, සන්සෙට් ලැම්ප් එකයි. ඉතින් ඔන්න මේක ස්ටිකර් එක ගහලා ඉවල තියෙනවා යාලා. ලන්ඩන් LK කියලා. සාරි වලට පුළුවන් මේක කරගන්න. ඉතින් මගේ ආසම එක ෆස්ට් අයිටම් එක විදියට මේ මොනිටර් ලයිට් එක අපි ඕපන් කරගෙන බලමු. බර නෑ බෑ ගොඩක් බර නෑ. අපි බලමු අතට කොයි වගේ තියෙන්නේ කියලා. රයිට්. මෙතනින් එන්න තියෙන මොකද්ද මේ? මෙනුවල් එකනේ. යුස මෙනුවල් එක තියෙනවා as usual. yes. මෙන්න තියෙනවා පැකේජින් එක. අපි බරන්න නැහැ. right. ඉතින් මෙන්න මේක තමයි පැකේජින් එක. ඔයාලා බලනවා ඇති මෙන්න මේ පැත්තෙත් ලයිට් එකක් තියෙනවා. මේ පැත්තෙත් ලයිට් එකක් තියෙනවා. ඔයා බලනවා ලයිට් එකක්. ඔව් මේක මම ගත්තේ මගේ මේ ඩෙස්ක් එකට ලයිට් එක වැටෙන්න. ඊට අමතරව පිටිපස්සේ බිත්තියට රිෆ්ලෙක්ෂන් ලයිට් එක වැටෙන්නයි දෙකටම එක. රයිට්. ඉතින් මේක සෙට් කරගෙන අපි බලමු කොයි වගේද කියලා. අපි යන් ඊළඟ එකට. මෙන්න ඩිජිටල් ක්ලොක් එක. wow සුපිරි. මං වයිට් එකක් තමයි ඕඩර් කරේ. වයිට් එකේ විදිහටම ඇවිල්ලා තියෙනවා. රයිට්. ඔන්න තියෙනවා මගේ ක්ලොක් එකත් ඇවිල්ලා. ඒකත් හරි. sunset lamp එක. මේ තියෙන්නේ packages ගොඩක් තියෙනවා. ඒක මට set up කරගන්න තියෙන්නේ, high කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේක තමයි ලයිට් එක එන්නේ. මේ තියෙන උඩම තියෙන එක. මේක තියෙන විදිහට බලාගෙන මේක high කරගන්න තියෙන්නේ. ඔන්න guys මම මේක set up කරගෙන ඉවරයි. හරිද? මේක හදාගත්තා. මේක එච්චර අමාරු නෑ හදාගන්න. හරිම simple නෑ. මේකේ කැලේ ටික මේ ස්ක්‍රූ කරලා ඉවරලා high හිර කරගන්න විතරයි තිබ්බේ. හරිම simple. ඉතින් මම ඔයාලට කියවනේ මම මේක ගෙනාවේ මගේ බෑක් ලයිට් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් නිකන් ඩල් වගේ පේනවා. මම නිකන් ඒක empty space එකක් වගේ ඒක පොඩ්ඩක් fill up කරන්න තමයි ගෙනාවේ. ඉතින් මම මේක set up කරගන්න හිතාගෙන ඉන්නේ. මෙන්න මේ බිත්තියට තමයි ලයිට් එක වැටෙන්නේ. ඉතින් ඒ බිත්තියට ලයිට් එක වැටෙන්න නම් මම මේ ටේබල් එකට තමයි ඒක සෙටප් කරන්නේ. එතකොට මේකට පවර් සප්ලයි එක විදිහට පාවිච්චි කරන්නේ මගේ ලැප්ටොප් එක. ඉතින් ලැප්ටොප් එකට සෙට් කරලා තමයි මම මේක ලයිට් කරන්න යන්නේ. ඉතින් ඔන්න අපි බලමු කොයි වගේද ලයිට් එක වැටෙන්නේ කියලා. රයිට්. අම්මා ලයිට් එක නම් වැටුණා. හරිද? හැබැයි පේන්නේ නැතුව ඇති. මේ ලයිට් එක නම් වැටුණා පේන්නේ නැතුව ඇති. මම පොඩ්ඩක් නිකන් ඇඩ්ජස්ට් කරා මට නිකන් මෙතනින් පේන විදිහට අපි ලයිට්ස් ටික ඕෆ් කරලා බලමු කොයි වගේද මේක පේන්නේ කියලා. අම්මා එලගිරි නේද? එලගිරිනේ නියමයි එලගිරි. ඔන්න මේක අපි තව ටිකක් ආතරලිගේ හදාගමු. සුපිරිනේ. මම එතකොට මෙතන ඉඳන් තමයි මේ ඔයාලත් එක්ක ඊට පස්සේ කතා කරන්නේ. රයිට්. ඔන්න මේ හරිය ඉඳන් තමයි කතා කරන්නේ. එතකොට මගේ බෑක් ලයිට් එක සුපිරියට ෆිල් වෙනවානේ. මේමයි. ඉතින් මේක මගේ අයිඩියා එකක් තිබ්බා. හරිද ඔළුවේ? මේක මගේ අයිඩියා එකක් තිබ්බා. හැබැයි ඒ වුණාට මේකට හරියන එකක් සෙට් වුණේ නැහැ. මම නිකන් Facebook එකේ උඩ පල්ලෙහා යන ගමන් තමයි හම්බෙන්නේ මේ london.lk එකේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ. රයිට්. ඕකේ. ඉතින් අපි දැන් යන් ඊළඟට මේකයි සෙටප් කරගන්න. හරි.
ඉතින් ඔන්න ඩිජිටල් ක්ලොක් එක සෙටප් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ආවේ. හරිම ලස්සනයි. හොඳට එළිය තියෙනවා. දුපාට බිත්තියක් වුණාට මේක සුදු පාටින්මයි ගත්තේ. ඒ වුණාට හොඳට කැපිලා පේනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ මොනිටර් ලයිට් එක. ඉතින් මොනිටර් ලයිට් එක මං හයි කරගත්තා. ඒකේ හරිම ලස්සනයි. ඒකේ මේ දකුණු පැත්තේ තියෙනවා අපිට පිටිපස්සේ බෑක් ලයිට් එක මාරු කරන්න පුළුවන්. සෙන්සිටිව් විදිහට ඉන්නේ ටච් කරන්න තියෙන්නේ. මේකේ කලර්ස් කීපයක් තියෙනවා, RGB කලර්ස් තියෙනවා, මෝඩ්ස් කීපයක් තියෙනවා. ඉතින් එක විදිහට මාරු කරගන්න පුළුවන්. එනවානේ මම නම් මේකේ බ්ලූ ලයිට් එක යූස් කරන්නේ. බ්ලූ ලයිට් එකේ පොඩි ඉරිගන් ලුක් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මෙතන ඩවුන් ලයිට් එකත් මොනිටර් ලයිට් එකත් වේරියබල්ස් තුනක් එක්ක තියෙනවා. white light warm ඔන්න ඔය කලර්ස් තුනෙන් තමයි මේ ටික තියෙන්නේ. ඉතින් අපි බලමු ෆයිනල් අවුට්පුට් එක කොයි වගේද කියලා. Let me show you how to move, let me show you how to get that bad, you ain't never coming last. Fuck your man, you know this gon' make him mad. Break that back, then we make a film on cam.